ඔයාලට ආදරේ කතාවට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ එක් කරගෙන යන්න ආවට පස්සේ බැනවදින හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහාම ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණාවක් බවට පත් කරගත්ත කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. කොහොම වුණත් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්න ලොකුම අවස්ථාවක් තියාගන්නවා කියන කතාව තමයි මට මෙතනදී ඔයව දැනුවත් කරමින් කතා කරන්න පුළුවන් වෙන්නේ. කොටින්ම කියනවා නම් දැන් ශිවා කිව්වනේ සුදුමැණිකේට Taman ඉක්මනින්ම එක් කරගෙන යන ක්‍රමයක් හොයාගන්නවා කියලා. ඉතින් මේ ක්‍රමය ගැන මොන වගේ එකක්ද කොහොම විසඳන එකක්ද මේ ගැන කල්පනා කරන්නවත් ඇත්තටම කියනවා නම් වෙලාවක්. ඉතින් මේ වෙලාවේ හිතන්නේ එක දෙයයි මේ හැමදේම වෙනස් වෙන්න ඕනි කියන එක. ඉතින් කොහොම වුණත් සුදුමැණිකේට ශිවත් එක්ක දැන් ජීවත් වෙන්න උමනාවක් තියෙනවා. ඉතින් දැන් විතරක් නෙවෙයි කලිනුත් ඒ උමනාව ඒ විදිහටම තිබුණ කියන කතාව. අපි මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕන දෙයක් විදිහට තමයි අද වීඩියෝ එක හරහාම කතා කරන දෙයක් බවට පත් වෙලා තිබුණේ. ඉතින් කොහොම වුණත් මට දැන් මෙන්න මේ කාරණාව මේ විදිහට ඔයාට ගෙනහැර දක්වන්නට කැමැත්තක් තියෙනවා කියන කතාවත් මම මේ වෙලාවේදී ඔයත් එක්ක මතක් කරන්නට තමයි බලාපොරොත්තුවක් තියාගත්තේ. ඉතින් මේ දේවල් තව විශේෂ විදියකින් මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් කොටින්ම කියනවා නම් ඉදිරියේදී දැන් ශිවා එනවනේ සුදුමැණික එක් කරගෙන යන්න. එතකොට සුදුමැණික බනින හේතුවකුත් අපි ළඟම ගෑවිලා තියෙනවා කියන කතාව මට අද වීඩියෝ එක තුලින් මතක් කරන්න පුළුවන්. ඉතින් ඒකට හේතුවකුත් තියෙනවා බනින්න. ඒ වෙන කිසිම හේතුවක් නෙවෙයි කියන එක මට ඔයාට මේ වෙලාවේදී පහදලා දෙන්නත් පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒකට හේතුව පැහැදිලි කරොත් ඉතින් පහුගිය දවස්වල සිදුවෙච්ච දේවලුත් එක්ක මෙන්න මේ වගේ දෙයකට තමයි අපිට හිතන්න වෙන්නේ. ඔයා දන්නවනේ දැන් සුදුමැණිකේ දරුව ගැන කිව්වට පස්සේ ඒ දරුව තමන්ගේ කියලා ශිවා විශ්වාස කළේ නැහනේ. ඉතින් මෙන්න මේ නිසා ඇත්තටම සුදුමැණිකේට ලොකු වේදනාවක් මේ වෙලාවේදී ඇවිත් තියෙනවා. ඉතින් ඒ වේදනාව නිසා තමයි මේ වෙලාවේදී හඬා වැටෙන්නේ කියන කාරණාව මම අද වීඩියෝ එක හරහාම ඔයාව දැනුවත් කරන ප්‍රධාන දෙයක් කරගන්නවා. ඉතින් කොහොම වුණත් මේ විදියට සුදුමැණිකේ හිතන්නේ තමන්ගේ දරුව පිළිගන්න අකමැති කෙනා එක්ක තමන්ට නැවතත් කොහෙවත් යන්න උවමනාවක් නැති නිසා තමන් අනිවාර්යෙන් මෙතනින් ඈත් වෙලා ඉන්නවා කියන එක හොඳටම තේරුම් අරගෙන ඉන්නවා කියන කාරණාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාව දැන් ඔයාට සිහිපත් කරන දෙයක් කරගන්නවා.